එක්සත් ජනපදයේ දඩුවම් ලබා දීම සඳහා දඩුවම් ක්‍රමයක් ලෙස භාවිතා කොට තිබුණා විදුලි පුටුව. නමුත් ඔබට එක දෙයක් පැවසිය යුතුයි. මේ දඩුවම් ක්‍රමය දැන් භාවිතා කරන්නේ නැහැ. නමුත් එය සොයාගන්නා අවස්ථාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තිබූ හොඳම ක්‍රමය ලෙස මේ සැලකේ. විදුලි පුටුව යනු ඉතාමත් භයානක දඩුවම් ක්‍රමයක්. ඉතින් මම අද ඔබත් සමග මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ විදුලි පුටුව නම් වූ ඒ භයානක දඩුවම් ක්‍රමය ගැන ඔබ කිසිදා නොවැසූ මහ පුදුමාකාර දේවල් 13ක් පිළිබඳවයි. ඉතින් අපි යමු වීඩියෝ එකට. අංක 1 විදුලි පුටුව ගැන වචනාර්ථයෙන් කිව්වොත් එය ඔබ පුළුස්සනවා. සමහර වාර්තාවලට අනුව විදුලි පුටුව නිසා ඉඳහිට මිනිසුන්ව ගිනි ගැනීමට ලක් වෙනවා. මරණය පෙනිපෙනී ජීවිතය ගලවාගත් සාක්ෂිකරුවන්ට අනුව විදුලි පුටුව නිකම් හරියට අපිව බේක් කරනවා වගේ. අංක 2 විදුලි පුටුවෙන් එක පාරින්ම මිනිහෙක් මැරෙන්නේ නැහැ. විදුලි පුටුව මගින් බොහෝ දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දුන් බව ඔබ හොඳින්ම දන්නවා ඇති. විදුලි පුටුව ක්‍රියාත්මක කිරීමෙන් පසු පළමු විදුලි සැර වැදීමෙන් සිරකරුවෙක් මිය යන්නේ නැත. බොහෝ අවස්ථාවලදී සිරකරු ඇත්ත වශයෙන්ම යම්කිසි පිළිස්සීමකට ලක්වුවත් හෘද ස්පන්දනය නවතින්නේ නැත. අංක 3 විදුලි පුටුව නිසා මිනිහෙක් මැරෙනවාද යන්න කිසිවෙකුට විශ්වාස නැත. විදුලි පුටුව නිසා යමෙකුව මරණයට පත් කරන සැබෑ ආකාරයේ විවාදයට තුඩු දෙන කරුණක්. බොහෝ විද්වතුන්ගේ මතය නම් විදුලි පුටුව නිසා ඇතිවන කම්පනයෙන් එම අදාළ වැරදිකරු හෘදයාබාධයක් නිසා හෝ අංශභාග තත්ත්වයක් නිසා මරණයට පත්වන බවයි. අංක 4 විදුලි පුටුවට පුළුවන් මිනිහෙක්ගේ ඇහිබැමි එළියට ගන්න. ඔබ දන්නවාද විදුලි පුටුව දඩුවම් ක්‍රමය නිසා ඇහිබැම හිසෙන් පිටතට පැමිණෙන තරමට ශරීරයේ ඉදිමෙන්න පුළුවන් බව. විදුලි පුටුව ක්‍රියාත්මක කළ පසු ශරීරයට එල්ලවන අධික උෂ්ණත්වය නිසා ඇහිබැමි දියවීමද සිදුවෙනවා. බොහෝ විට සිරකරුවන් මරණ දණ්ඩනයට පෙර ඔවුන්ගේ ඇස් කළුපටි වලින් වසාගන්නේ එබැවිනි. අංක 5 ශරීරයේ සම පිලිස්සී අධික වේදනාවක් දැනීම. සාමාන්‍යයෙන් මිනිස් ශරීරයේ විදුලි පුටුව හරහා පැමිණෙන විදුලි ධාරාවට ප්‍රතිරෝධය දක්වන අතර මෙම ප්‍රතිරෝධය තාපය ඇති කරයි. එමගින් ඔබේ සම දැඩි ලෙස පිලිස්සීමට හේතුවක් වෙනවා. නමුත් වාර්තා වන පරිදි විදුලි සැර වැදීමෙන් මිනිස් ශරීරය සම්පූර්ණයෙන්ම උවත් පිලිස්සීමට පුළුවන්. අංක 6 ඔබ සිසිල් වන තුරු ඔවුන්ට මරණ පරීක්ෂණයක් සිදු කළ නොහැක. විදුලි පුටුවෙන් පැමිණෙන මාරාන්තික විද්‍යුත් කම්පන මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් කොතරම් උණුසුම් කරයිද යත් මරණ පරීක්ෂකවරුන් විසින් මරණ පරීක්ෂණයක් කිරීමට පෙර ශරීරයේ සිසිල් වන තෙක් බලා සිටිය යුතුයි. විදුලි පුටුව ක්‍රියාත්මක කිරීමෙන් පසු ශරීරයේ කෙතරම් උණුසුම්ද කියනවා නම් එය ස්පර්ශ කරන ඕනෑම කෙනෙකුගේ ඇඟේ බිබිලි පවා ඇතිවෙන්නට පුළුවන්. අංක 7 මිනිහෙක්ව මරලා දාන්න අවශ්‍ය වෙන්නේ කුඩා විදුලි ධාරාවක් පමණයි. ඔබ දන්නවාද විදුලි පුටුවෙන් නිකුත් කරන ඍජු විදුලිය මිලි ඇම්පියර් 7කින් තප්පර 3ක කාලයක් සඳහා මිනිස් හදවත නතර කළ හැකි බව. සාමාන්‍යයෙන් එය AAA බැටරියක් මගින් මෙහෙවන විදුලි ප්‍රමාණයයි. මිනිසුන්ට විදුලි සැර වැදීමෙන් පසු සාමාන්‍යයෙන් වමට සහ දකුණට නොවැටීමට හේතුව අපගේ සම විදුලියට ප්‍රතිරෝධය දක්වන බැවිනි. විදුලි පුටුව ඇම්පියර් 6ක විදුලිය ලබා දෙන බව වාර්තා වේ. අංක 8 ඔබේ සිරුරේ ඉලෙක්ට්‍රෝන චලනය වීම. ඔබට විදුලි කම්පනයක් ඇති වූ විට ඔබට ඒ දැනෙන සංවේදනයේ යනු ඔබ හරහා ගමන් කරන විද්‍යුත් ධාරාව ඩොමිනෝ දාමයක් මෙන් ඔබේ ඉලෙක්ට්‍රෝන එකිනෙක අතරට දිවයයි. විදුලි පුටුවෙන් නිකුත් වන විදුලි ධාරාවෙන් සිදුවන්නේ ඒ ක්‍රියාවලියමයි. අංක 9 සිරුරේ මාංශ පේශිවලට සිදුවන භයානක දේවල්. අපගේ මොළයට විද්‍යුත් සංඥා ලැබෙන විට අපගේ මාංශ පේශි චලනය වන බව ඔබ හොඳින්ම දන්නා කාරණයක්. ඒ වගේම ඔබ දන්නවාද බාහිර ප්‍රභවයකින් ලැබෙන විදුලියෙන් පවා මාංශ පේශිවලට එකම ආකාරයකින් බලපාන බව. එබැවින් විදුලි පුටුවෙන් නිකුත් වන විදුලි ධාරාවේ විලි ෆ්‍රැන්සිස් 1946 වර්ෂයේ මැයි මාසයේදී මරා දැමීමට නියමිතව තිබූ නමුත් බීමතින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු නිසි ආකාරයට විදුලි පුටුව ක්‍රියාත්මක නොකළ නිසා එම සිරකරුවා එදා මරණයට පත් වුණේ නැත. ෆ්‍රැන්සිස්ගේ නීතිඥවරයා ඔහුගේ නඩුවට අභියාචනයක් ඉදිරිපත් කරමින් තර්ක කළේ ඔහුට දෙවන වරටත් විදුලි පුටුව දඩුවම ලබා නොදිය යුතු බවයි. පසුව එම සිරකරුට අභියාචනය අහිමි වූ අතර වයස අවුරුදු 18ක් වූ ෆ්‍රැන්සිස්ව අවසානයේදී 1947 වර්ෂයේදී මරා දමන ලදී. ඉතින් මම අද ඔබත් සමග මේ වීඩියෝ එකෙන් කතා කරේ විදුලි පුටුව නම් වූ ඒ භයානක දඩුවම් ක්‍රමය ගැන ඔබ කිසිදා නොවැසූ මහා පුදුමාකාර දේවල් 13ක් පිළිබඳවයි.